අයිබෝවන් අදත් මගේ යාළුවෝ හැමෝම හැපි ෆැමිලි YouTube නාලිකාවට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ මගේ යාළුවනේ තවත් ආර්ථික වාසි රැසක් ලබා දෙන ආර්ථික භෝගයක් ගැන, වෙළඳපොළ ගොඩාක් වටිනාකමක් තියෙන භෝගයක් ගැන ඔයාලව දැනුවත් කරලා ඔයාලටත් ඒක පටන් ගන්න පොඩි උපදේශයක් දෙන්න මම මේ කරගෙන යන වගාවක් සම්බන්ධව. ඒ තමයි සේර වගාව. අද වෙළඳපොලේ ගත්තොත් රුපියල් 220කට වගේ කිලෝ එකක් අල කිලෝ එකක් අලවි වෙනවා. ඊට අමතරව කොළ කිලෝ එකක් රුපියල් 60කට වගේ අලවි වෙනවා. ඉතින් ඒක සේර භෝගය පිළිබඳව මම සඳහන් කරොත් මේක අපි මස් මාළු උයනකොට ඕනෑම හොටෙල් එකකට මේක ඉල්ලුම් කරනවා. ඊට අමතරව සුවඳ විලවුන් වලට මේක කොළ කිලෝ එකක් රුපියල් 60කට වගේ අලවි වෙනවා. ඊට අමතරව කොළ වලින් අපිට සාමාන්‍යයෙන් නැචරල් ටී එකක් වගේ හදාගෙන බොන්නත් පුළුවන්. එතකොට අන්නේ වගේ වාසි රසක් තියෙන භෝගයක්. ඒ වගේම මේක බොහොම සරලව හදලා ගෙවත්තේ කොනක වැටමායිමක හරි මේක ඉඳලා ඉතින් ඒකේ අල ටික කපාන ගිහිල්ලා රුපියල් 10,000ක් හොයා ගන්න පුළුවන් අපේ එදිනදා වියදම. ඉතින් අපි වැඩි කතා බහක් නොකර අපි යන් දැන් මං කලින් ඉඳගත්ත සේර පඳුරු ටිකක් තියෙනවා. ඒකෙන් පඳුරක් ගලවගෙන මේ වැස්ස කාලේ මේක ඉඳගන්නේ කොහොමද කියලා ඔයාලා දැනුවත් කරගන්න. මේ තියෙන්නේ මම කලින් වගා කරගත්ත සේර පඳුරකින් මේක කලින් මම ගලවලා තිබෙන. ඉතින් මේක දැන් වැස්ස එන නිසා වැහි කාලේ නිසා මම මේක නැවත බෝ කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒක මුලින්ම ගත්තාම මේ විදිහට සේර ගහ මෙහිම අපි වලවල් කීපයක් හදා ගන්න පුළුවන් විදිහට මේක සුද්ධ කරගන්න ඕනේ ගහ. මේකේ පැල ගොඩාක් තියෙනවා. ඉතින් මේක කෑල්ලක් හදන විදිහ මේ අනවශ්‍ය කොළ වේලිච්ච පියල් ඉවත් කරලා මේක සුද්ධ කරගන්නවා. හරි දැන් මම මේක මේ සුද්ධ කරගත්ත ගස් ටිකේ පඳුරේ මේ මුල් දණ්ඩ මෙතනින් කඩලා ඉවත් කරගෙන මේ කොළ ඉවත් කරගෙන ඉවරලා මේක නැට්ට වගේ මේ මුලත් දිගට තියෙනවා. ඒක මැදින් කඩාගෙන මේ වගේ සාමාන්‍යයෙන් අඩියක් විතර මෙහිම අල්ලගෙන අඩි 1.5කට වගේ කිට්ටුවෙන් මෙන්න මෙහෙම කොළ ටික කපලා අයින් කර ගන්නවා. ඉතින් මෙන්න මේ කොළෙත් මේ කොළේ නම් නෙමෙයි අපි කපා ගන්නකොට වෙළඳපොළට මෙතනින් කපාගෙන කොළ ටිකක් වෙනම විකුණ ගන්නට අවශ්‍ය නම් පුළුවන්. දැන් මේක මේ විදිහට ඔන්නම අල්ලගෙන ඔන්නම කොළ ටික කපා ගන්නවා. ඔන්න ඉතින් මම මේ වලවල් 5කට 6කට පමණ ප්‍රමාණවත් විදිහට මේක සාදා ගත්තා. මේක දැන් හිටවන්න තමයි මම සූදානම් වෙන්නේ. යමුකෝ මං හිටවන තැනට. ඉතින් මේ සේර වගාවට අවශ්‍ය පරිසර සාධක ටිකත් මම පොඩ්ඩක් කියන්න. මේකට හොඳ හිරු එළියක් ඕනි. මෙතන සාමාන්‍යයෙන් මේ හදන තැනට හොඳ හිරු එළියක් වෙනවා. මේක හෙල් ගස් උඩින් තිබ්බට හිර මුදුන් වෙනකොට හොඳ ආලෝකයක් මෙතන තියෙනවා. ඊට පස්සේ තෙතමනිය ලොකුවට අවශ්‍ය නැහැ. මේ සාමාන්‍යයෙන් වැලි සහිත මේ පස තමයි බොරළු සහිත පස තමයි මේකට ගොඩාක් යෝග්‍ය. ඉතින් මම මෙතන වලවල් ටිකක් අහගෙන මේ පැත්ත කාලේ නිසා මෙන්න මේ වගේ අඩි දෙකමාරෙන් දෙකමාරට වගේ
මෙන්න මේ විදිහට මම සාදාගත්ත වලේ මේ විදිහට ඇල කරලා ඔන්න ඔහොම පින හරහා ඔන්න ඔහොම පස් ටික දාගන්න. මේ ආකාරයෙන් මේ වල රොඩු කොලත් එක්ක ඉතින් ඒවත් පොහොර වෙලා මේ පස සාර්ථක සාරවත් කරනවා. මම කපාගත්ත මේ සීර පැල ටික මේ විදිහට මම ඉඳ ගන්නවා. ඉතින් ඔන්න මගේ යාළුවනේ අද ඔයාලට මගේ YouTube channel එක හරහා තවත් එක ආර්ථික භෝගයක් වෙන විස්තර ලබා දුන්නා. ඉතින් මම කරන දේවල් සම්බන්ධයෙන් තමයි මේ අරන් ඉන්නේ මගේ YouTube channel එක හරහා. ඉතින් මගේ YouTube channel එක හොඳයි නම් ඉතින් සමාජයට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් මේකෙන් යනවා කියලා මම හිතනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඔබගේ වටිනා අදහසත් මට ලබා දෙන්න කියලා ඉල්ලමි. සුවදායක සතියන්තයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.